අපි හැමෝම පොඩි වේදනාවකට උණකට හිසරදයකට වෛද්‍ය අනුමැතියකින් තොරව වුණත් පාමසියකින් අරගෙන බොන බෙහෙතක් තමයි පෙනඩෝල් කියන්න. හැබැයි ඔයා තවදහරි පොඩි වේදනාවකට පාමසියකින් පෙනඩෝල් වෙනුවට පෙනඩීන් අරගෙන බීලා තියෙනවාද. එහෙම නැත්තං ඔයාට කවුරු හරි පොඩි වේදනාවකට හිසරදයකට පෙනඩීන් දීලා තියෙනවාද. ඉතින් අද අපි කතා කරමු මේ පෙනඩෝල් සහ පෙනඩීන් අතර වෙනස. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ බෙහෙත් දෙකම එකක් කියලා. හැබැයි ඒක වැරදි. මේ බෙහෙත් දෙක එකිනෙකට වෙනස් බෙහෙත් දෙකක්. දැන් අපි බලමු මේ බෙහෙත් වර්ග දෙක අතර වෙනස. සාමාන්‍යයෙන් පැනඩෝල් පෙත්තක අඩංගු වෙන්නේ පැරසිටමෝල් කියන ඖෂධයෙන් මිලිග්‍රෑම් 500ක් විතරයි. ඒ ඖෂධය අපිට සාමාන්‍ය උණක්, ඔළුව කැක්කුමක්, ඇඟපත වේදනාවක් වගේ අවස්ථාවක වෛද්‍ය අනුමැතියකින් තොරව වුණත් ලබා ගන්න පුළුවන්. හැබැයි පෙනඩීන් කියන්නේ බෙහෙත් වර්ග දෙකක එකතුවක්. ඒ පෙනඩීන් වල පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ට අමතරව කොඩේන් කියන ඖෂධෙනුත් මිලිග්‍රෑම් 8ක් අඩංගු වෙනවා. ඉතින් මේ කොඩේන් කියන්නේ ඕපියොයිඩ් ගණයට අයත් ඖෂධයක්. කොඩේන් වලින් පුළුවන් අපේ මොළයට දැනෙන වේදනාව පාලනය කරන්න. ඒක නිසා මේක ප්‍රබල වේදනානාශකයක්. ඒ වගේම අධික වේදනාවක් තියෙන අවස්ථාවලදී තමයි දොස්තර මහත්වරු මේ පැනඩීන් නිර්දේශ කරන්නේ. දැන් අපි බලමු මේ පැනඩීන් සහ පැනඩෝල් ඖෂධ ලබා ගන්න ඕන නිවැරදි මාත්‍රාවන්. වැඩුණු කෙනෙකුට පැනඩෝල් හෝ පැනඩීන් එකවර ලබා ගන්න පුළුවන් පෙති එකක් හෝ දෙකක් විතරයි. වැදගත්ම දේ තමයි එක සැරයක් බීලා ඊළඟ සැරේ බොන්න කලින් අඩුම පැය 4කවත් පරතරයක් තියෙන්න ඕනි. මේ පරතරය පැය 6ක් වෙනවනම් ගොඩක්ම හොඳයි. දවසකට ගන්න පුළුවන් උපරිම පෙති ගණන පෙති 8ක් විතරයි. ඒ කියන්නේ පැරසිටමෝල් කියන ඖෂධය දවසකට ලබා ගන්න පුළුවන් උපරිම සීමාව මිලිග්‍රෑම් 4000ක් විතරයි. කිසිම වෙලාවක දවසට පෙති 2කට වඩා බොන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් පැරසිටමෝල් අධිමාත්‍රා වෙලා ඒක ඔයාගේ අක්මාවට හානි කර වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි කොහොමද ගර්භණී සහ කිරි දෙන මව්වරුන් මේ පැනඩෝල් සහ පැනඩීන් ලබා ගන්න ඕනි කියලා. ඉතින් පැනඩෝල් කියන ඖෂධය, ඒ කියන්නේ පැරසිටමෝල් ගර්භණී කාලයේදී සහ කිරි දෙන මව්වරුන් සඳහා ආරක්ෂිතයි. හැබැයි පැනඩීන් කියන ඖෂධය ගර්භණී මව්වරුන් සඳහා වගේම කිරි දෙන මව්වරුන් සඳහා අහිතකරයි. මොකද මේ පැනඩීන් වල තියෙන කොඩේන් කියන ඖෂධය අපේ ඇඟ ඇතුලේදී මෝෆීන් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ මෝෆීන් මව්කිරි හරහා බිලිඳු දරුවන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා කිරිබොන දරුවට අධික නිදිමතක්, පන් නැති ගතියක් විතරක් නෙමෙයි, ජීවිත අවදානමක් ඇති කරන සසන වේගය අඩුවීමේ තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පැනඩීන් ගර්භණී කාලයේදී ලබා ගත්තොත් ඒක වැදෑමහ හරහා නූපන් දරුවාගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. මේක නූපන් දරුවන්ට ගොඩක් අහිතකරයි. මීට අමතරව මේ ඖෂධ දෙක ගැන සාමාන්‍ය කෙනෙක් වුණත් දැනගෙන ඉන්න ඕන කරුණු ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි පැනඩෝල් බීලා ටික වෙලාවක් ගිහින් වේදනාව අඩු වුණේ නැහැ කියලා පැය 4ක් යන්න කලින් පැනඩීන් බොන්න එපා. මොකද මේ ඖෂධ දෙකේම පැරසිටමෝල් අඩංගු වෙන නිසා එහෙම පැනඩෝල් බීලා ඒ ගමන්ම පැනඩීනුත් බිව්වොත් පැරසිටමෝල් මාත්‍රාව අධික වෙන්න පුළුවන්. ඒක අපේ අක්මාවට හානි කරයි. අනිත් කාරණය තමයි පැනඩීන් ලබා ගත්තට පස්සේ අධික නිදිමතක් එන්න පුළුවන්. ඒකට හේතුවත් පැනඩීන් වල තියෙන කොඩේන් කියන ඖෂධය. ඉතින් පැනඩීන් බිව්වට පස්සේ රිය පැදවීම, බර වැඩ කිරීම වගේ දේවල් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි සාමාන්‍ය පැනඩෝල් බිව්වට මෙහෙම අධික නිදිමතක් එන්නේ නැහැ. අනිත් කාරණය තමයි පැනඩීන් වල මේ කොඩේන් කියන ඖෂධය අඩංගු වෙන නිසා පැනඩීන් ලබා ගත්තට පස්සේ බඩ වේලීමක් ඇති වෙන්න පුළුවන්. තවත් කියන්න ඕන වැදගත් කාරණයක් තමයි පැනඩීන් කියන ඖෂධය වෛද්‍ය අනුමැතියකින් තොරව එක දිගට දවස් 3කට වඩා ලබා ගන්න හොඳ නැහැ. එහෙම එක දිගට දවස් 3කට වඩා ලබා ගත්තොත් අපේ ඇඟ ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත්
පැනඩෝල් කියන්නේ සරල වේදනානාශක ඖෂධයක්. හැබැයි පැනඩීන් කියන්නේ අධිවේදනාවට ගන්න වෛද්‍ය උපදෙස් යටතේ පමණක් ලබාගත යුතු ඖෂධයක්. ඒ වගේම කිරිදෙන සහ ගර්භණී මව්වරුන් මේ ඖෂධ දෙක ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් මම සංජනා තාරුකී මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න.